හායි ඉතින් කොහොමද හැමෝටම මේ දවස්වල හැමෝම දන්න ප්‍රසිද්ධ කැරමල් පුඩින් එක හදන විදිහ තමයි අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මුලින්ම අපිට ඕනේ සීනි බිත්තර 4ක්, ටින් කිරි එකකින් භාගයක් වගේ, ෆ්‍රෙෂ් මිල්ක්, වැනිලා, ලුණු චුට්ටක්, ඒ වගේම ඔයගොල්ලෝගේ මිශ්‍රණය දාගන්න භාජනේ, කැරමල් එක හදාගන්න භාජනේ. මුලින්ම අපි කරන්න හදන්නේ සීනි එක කැරමල් කරගන්න. සීනි කැරමල් කරගන්න නම් ගොඩක් අය දන්නවා මං හිතන්නේ. සීනි ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය බලලා ඒකට මෙෂර්මන්ට් එකක් නැහැ. තමන් කැමති පැණි රස එන්න ඕන ගානට බලලා ග්‍රෑම් 50ක් වගේ වෙන්න වගේ අරගෙන ඒක හොඳට ලිපේ ගින්දර අඩු කරලා දියමනකන් හොඳට මේ විදිහට හැඳි ගන්න ඕනේ. මේ සීනි කැට වගේ තියෙනවා ඔක්කොම අඩු වෙනකන්. ඊට පස්සේ අපි ඒකට මෙහෙම උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඒ එකතු කරගන්න වෙලාවේ ඔයගොල්ලෝගේ කැරමල් එක ටිකක් හයි වෙන්න ගන්නවා. ඒකට චුට්ටක්වත් බය වෙන්න එපා. ඊට පස්සේ මද ගින්නේ චුට්ටක් මේ විදිහට කලවම් කරාම ඔයගොල්ලෝගේ කැරමල් එක මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඉක්මනට කරගන්න ඕනේ වැඩක්. ඔයාලගේ කැරමල් එක භාජනයට දාලා දැන් මෙන්න මේ විදිහට බිත්තර ටික අරන් ඒ ටික හොඳට ගස්සලා මංගා විස්ක් එකක් නැහැ. මං ස්පැචුලා එකෙන් තමයි කලවම් කරන්නේ. ඒකට ඊට පස්සේ මිල්ක් මේඩ් ටින් එකෙන් භාගයක් වෙන්න දාලා ඊට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටික මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ වැනිලා එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම මේකට ලුණු ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔක්කොම ටික හොඳට කලවම් වෙනකන් හැඳි ගන්න ඕනේ. මේකට ඔයාලා සීනි දාන්න අවශ්‍ය නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා ටින් කිරි වල කොහොමද සීනි අඩංගු වෙලා තියෙනවා. අපේ කැරමල් එකටත් සීනි දාලා තියෙන හින්දා මේකට අපි සීනි දාන්නේ නැහැ. ගොඩාක් පැණි රසට කැමති කෙනෙක් ඉන්නවා නම් සීනි ටිකක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මතක් කරලා ඔයගොල්ලෝගේ මිශ්‍රණය හොඳට කලවම් කරාට පස්සේ මෙන්න මේ වගේ පෙනේරි ඉරලා තමයි ඔයාලගේ අර කැරමල් එක දාගත්තු භාජනයට මේක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම මිශ්‍රණය මේකට දාලා ඉවර වෙලා ෆොයිල් රැප් එකකින් හොඳට භාජනය වහලා මේක ස්ටීම් කරන්න ඕනේ. මට මේ වීඩියෝ කැල්ල දාගන්න බැරි වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් ස්ටීම් කරලා ටික වෙලාවක් තියලා එක්ක ෆ්‍රිජ් එකට දාලා අරගෙන නැත්නම් පැයක් දෙකක් විතර රස්නේ යනකන් තියලා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ ලස්සන කැරමල් පුඩින් එක අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. මේක ඇත්තටම හරිම රස පුඩින් එකක්. කූල් කරලා කද්දි තවත් රසයි. ඉතින් රෙසිපි එක බලලා ඔයාලත් මේක try කරලා බලන්න කියලා ආදරෙන් ඉල්ලලා ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.